ඉතින් සුබම සුබ දවසක් සියලුම දෙනාට ඔයා සියලු දෙනා මතත් එකතු වෙලා ඉන්නේ දර්ශන ටෙක්නික් YouTube channel එකෙන් කියන තවත් වැදගත් AliExpress සම්බන්ධ වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එක වලට මම කියලා දෙනවා AliExpress එකෙන් කොහොමද රුපියල් 500 ගොඩක් කියන්නේ පොඩි මුදලකට වෙල්කම් ඩීල් අයිටම් එකක් ඕඩර් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා මේ වෙනට AliExpress එකෙන් කට්ටිය ඕඩර්ස් දාන්නේ නැහැ. මොකද ටැක්ස් මුදල වැඩියෙන් වදිනවා. මොකද ලංකාවට ආවට පස්සෙත් අපිට ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. ඉතින් නමුත් වෙල්කම් ඩීල් අයිටම් වලින් රුපියල් පොඩි ගානක් තමයි AliExpress එකට ටැක්ස් මුදලක් විදියට ගන්න. ඒ අනුව තමයි රුපියල් 511ට අපි ඕඩර්ස් එක AliExpress එක හරහා දාන්නේ. ඉතින් ලංකාවට ආවට පස්සේ කිසිම ටැක්ස් මුදලක් මේකට ගෙවීමට අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපිට මේ වගේ පොඩි අයිටම් එකක් රුපියල් 511ක් කියන්නේ පොඩි ගානක්. ඉතින් මේ වගේ හොඳ අයිටම් ඔයාලට පේනවා මෙන්න මේ පැත්තේ තියෙනවා. ඉතින් මේ අයිටම් තමයි මම AliExpress එකේ වෙල්කම් ඩීල් වලින් අන්පේඩ් දාපු අයිටම් ඔයාලට පේනවා. රවුටර් එකක් තියෙනවා. ඒට අමතරව තව අර සීලර් එකක් තියෙනවා. ඒ වගේ අයිටම් රුපියල් 511කට පාඩු වෙන්නේ නැහැ. ඉතින් කොහමද අපි AliExpress එකෙන් ඒ විදිහට ඕඩර්ස් දාන්නේ කියලා ඉතින් වීඩියෝ එකට ගිහින් බලමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපි එකතු වන්න. ඉතින් අනිවාර්යයෙන් මේ වීඩියෝ like කරන්න. ඉතින් ඔයාලගේ අදහස් පල්ලෙන් comment කරන්න කියලා මතක් කරනවා. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ AliExpress application එක open කරගන්න. ඉතින් ඔයාලට මම මේක register වෙන විදිය අනම්මනම් කියලා දෙන්න. මොකද වෙලා යන හින්දා ඔයාලා දන්නවා දැන්නවත් AliExpress app එකට register වෙන්නේ කොහොමද කියලා. ඉතින් මම මේක මුලින්ම watch කියලා search කරගන්නවා. මොකද මට watch එකක් තමයි මම order කරගන්න හදන්නේ. ඉතින් මේ විදිහට watch කියලා search කරගත්තට පස්සේ ඔයාලට පෙන්නනවා මේ උඩින්ම 341.74කට මෙන්න මේ ultra smart watch එකක් තියෙනවා. ඉතින් මම ඒක ක්ලික් කරගෙන ඒක තෝරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒ watch එක බලා ගන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් මේක මම කාර්ට් එකට ඇඩ් කරගන්නවා. ඉතින් ඔයාලටත් ඔයාලට watch එක ඕන watch එකක් නැත්නම් ඔයාලට කැමති item එකක් මේ හරහා මේ විදිහට අඩු මුදලට order කරගන්න පුළුවන්. ඉතින් මේ 341ක් තමයි වෙන්නේ. මොකද ලංකාවේ අර මේ ටැක්ස් එකක් ගහන හින්දා AliExpress එකෙන් ටැක්ස් එකක් ගහනවා. ඒ හින්දා තමයි පොඩ්ඩක් ගණන් වැඩි වෙලා 511 දක්වා මේ ගන්න අයිටම් එක වැඩි වෙන්නේ ඕඩර් කරගන්න යද්දී. ඉතින් ලංකාවෙන් මේකට නම් ටැක්ස් මුදලක් ගෙවන්න වෙන්නේ නැහැ මේ වෙල්කම් ඩීල් ඕඩර්ස් වලට. ඉතින් ඊට අමතරව ඔයාලා 20000ක 30000ක වගේ අයිටම් ඕඩර් කරනවා නම් ලංකාවෙම ටැක්ස් මුදලක් ගෙවීමට සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට මම කාර්ට් එකට මේ අයිටම් එක ඇඩ් කරගන්නවා. ඉතින් ඇඩ් කරගෙන මම තව අයිටම් එකක් ඔයාලා මතක ඇතුව කාර්ට් එකට ඇඩ් කරගන්න ඕන. ඉතින් ඩොලර් 10ක් වගේ සම්පූර්ණ වෙන තමයි කාර්ට් එකට ඇඩ් කරගන්න ඕනේ. ඉතින් මම රුපියල් 50000ක 20000ක වගේ අයිටම් එකක් ඇඩ් කරගන්නවා. ඉතින් ඔයාලට රුපියල් 5000ක 6000ක වගේ අයිටම් එකක් ඕන වුණත් ඇඩ් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඩොලර් 10 සම්පූර්ණ වෙන තමයි මේ අයිටම් ඇඩ් කරගන්න තියෙන්නේ. ඉතින් මම මේ විදිහේ ලැප් එකකුත් මේකට ඇඩ් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා මේකේ තව අයිටම් තියෙනවා වෙල්කම් ඩීල් 341කට සුපිරි අයිටම් මේ AliExpress එකේ තියෙනවා. ඉතින් ඔයාලට ඒ විදිහට ඕඩර්ස් කරගන්න පුළුවන් ඔයාලා කැමතිම අයිටම් එකක්. ඉතින් මේ විදිහට ඔයාලා බලන්න පුළුවන්. ඉතින් මම ඔයාලට LED ස්ට්‍රිප් එකක් පෙන්නන්නම්. ඉතින් මේකේ මීටර් 30ක් මීටර් 5ක් නෙමෙයි මීටර් 10 නෙමෙයි මීටර් 30ක්ම අපිට මේ රුපියල් 341කට ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ LED ස්ට්‍රිප් එක. ඉතින් මෙතන තියෙනවා ලෙන් දිග. ඉතින් මීටර් 5ට 341යි 10ට 341යි. ඉතින් 15ට 341යි මීටර් 30ට 341මයි යාලා මීටර් 30ට රුපියල් 361.77ක් තමයි වෙන්නේ. ඉතින් පොඩි ගානක් තමයි මීටර් 30ටත් වැඩි වෙන්නේ. ඉතින් ඔයාලට ලංකාවේ ගන්නවා නම් එන්නම ගානක් දෙන්න වෙනවා මේකට. ඉතින් මම මේ කාඩ් එකට දැන් watch එකයි ලැප් එක ඇඩ් කරලා තිබ්බා. ඉතින් ඊට කලින් මම අර LED ස්ට්‍රිප් එක ඇඩ් කරලා තිබ්බා. ඉතින් ඔයාලට කැමති ඕන එකක් ඇඩ් කරලා තියා ගන්න පුළුවන්. watch එකයි ඔයාලා 341කට ගන්න ඕඩර් එකයි තව ඩොලර් 10ක් ඇඩ් වෙන්න මොකක් හරි රුපියල් 2000ක 3000ක අයිටම් එකක් ඒකට ඇඩ් කරලා තිබ්බා නම් ඇති. මම ඉතින් මේ නිකමට අනිත් අයිටම් දෙකක් දා ගන්නවා මේ විදියට. ඉතින් අපි මුලින්ම ඇඩ්‍රස් එක තමයි මෙතනින් ටයිප් කරගන්න ඕනේ. මුලින්ම ඔයාලගේ නම දාන්න, ඊට පස්සේ ෆෝන් නම්බර් එක දාන්න, ඊට පස්සේ ඔයාලගේ ඇඩ්‍රස් එක, ඔයාලගේ ගෙදර ලියාපදිංචි ලිපිනේ, ඊට පස්සේ ඔයාලගේ යටම තියෙනවා පළාත සිලෙක්ට් කරගන්න, ඊට පස්සේ දිස්ත්‍රික්කය සිලෙක්ට් කරගන්න, ඊට පස්සේ ඔයාලගේ ගම සිලෙක්ට් කරගන්න. ඉතින් ඒ විදිහට සිලෙක්ට් කරගත්තට පස්සේ යටින්ම තියෙනවා ඔයාලගේ පෝස්ටල් කෝඩ් එක. ඔයාලගේ ගමට තියෙන පෝස්ට් ඔෆිස් එකේ ඒකට අංකයක් තියෙන මේක ඔයාලට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරගත්තට පස්සේ ඔයා ගන්න පුළුවන්. අන්නේ අංකේ තමයි මෙතනින් ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් සේව් කියලා දුන්නාට පස්සේ ඔයාලගේ සිවිල් ඇඩ්‍රස් එක සම්පූර්ණයෙන් අප්ඩේට් වෙනවා. ඉතින් ඊට පස්සේ තියෙන අපිට පේමන්ට් මෙතඩ් එක සිලෙක්ට් කරගන්න ක්‍රෙඩිට් ඇන්ඩ් ඩෙබිට් කාඩ් එක මෙතෙන්ට ඔයාලගේ බොරු කාඩ් එකක් දාන්න ඕනේ. ඉතින් ඔයාලට Google එකේ සර්ච් කරගත්තාට පස්සේ Visa Temp Card Number කියලා ඉතින් ඔයාලට
මේ විදිහට බොරු නම්බර් ඕන තරම් Google එකේ හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලට කාගේ හරි නමක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ කල්ලි කිව්දෙමේදීමේ ඒ කියන්නේ එක්ස්පයර් ඩේට් එක. ඉතින් මේකට ඔයාලා කැමති ඩේට් එක ඇඩ් කරගන්න පුළුවන්. ඊට CVV එක අර කාඩ් එකේ එහා පැත්තේ තියෙන අංක 3 ඉලක්කම් 3 වලට කැමති ඉලක්කම් 3ක් ඇඩ් කරගෙන මේකට දෙන්න තියෙන. මොකද ඇත්ත ඩීටේල්ස් දෙන්න එපා. අපි මේ අන්පේඩ් එකක් දාන යන්නේ හින්දා. ඉතින් අන්පේඩ් එකක් දාද්දි මේකට බොරු ඩීටේල්ස් තමයි ඔක්කොම දෙන්නේ. ඉතින් ඔයාලට මේ උඩින් වීසා කාඩ් නම්බර් එකක් නැත්නම් ඔයාලට අංක 16ක් මොකක් හරි අංක 16ක් ඇහුවත් ඒත් හරි. ඊට පස්සේ මෙතන සේව් දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට කාඩ් එකක් සේව් වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට තියෙන ප්ලේස් ඕඩර් දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඒරෝ එකක් එයි. ඉතින් මොකද අපි දුන්නේ කාඩ් එකේ බොරු ඩීටේල්ස් හින්දා. ඉතින් මේ විදිහට ඒරෝ එකක් ගායි පේමන්ට් ෆේඩ් කියලා. ඉතින් මේක තමයි අපිට එන්න ඕනේ. ඇත්තටම අන්පේඩ් එකක් දාද්දි ඉතින් මම මේකෙන් බෑක් වෙනවා. ඉතින් බෑක් වුණාට පස්සේ ඔයාලා දාපු අයිටම් ටික මෙන්න මේ විදිහට වෙන වෙනම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ වොච් එක ඔයාලට බලා ගන්න පුළුවන් රුපියල් 511යි සත 34ක් වගේ පොඩි මුදලකට අන්පේඩ් වැටුණා. ඉතින් ඔයාලට පුළුවන් මේ පල්ලෙහා තියෙන pay now කියන ඔප්ෂන් එක දීලා ඔයාලගේ ඇත්ත කාඩ් ඩීටේල්ස් මේකට ඇඩ් කරගෙන ඔයාලට මේ අයිටම් එක පේ කරගන්න ඔයාලගේ කාඩ් එකෙන්. ඉතින් ඔයාලට රුපියල් 513යි සත 74ක් වගේ තමයි මේ අයිටම් එකට ඔයාලගේ කාඩ් එකෙන් කැපෙන්නේ. ඉතින් ඔයාලා දාන අයිටම් වලට මෙතන පොඩි රුපියල් 2ක 3ක වෙනසක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයාලා දාන අයිටම් එක අනුව ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති. ඔයාලට ගොඩක් පැහැදිලි වෙන්න. ඉතින් යම් අපැහැදිලි නැති තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එන අපි තවත් දවසක මේ වැදගත් වටිනා වීඩියෝ එකක් හම්බ බලාපොරොත්තු වෙන. අදට ඔයාලගේ සමගන්නවා මම දර්ශන ටෙක්නික්.